ලංකා ඉතිහාසයේ මේ අනුරගේ පාලන කාලේ විතරයි මෙච්චර විනාශයක් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මිහින්තලේ වලවා නෙවෙයි ඔක රිලවා. වාසියට අම්මා අප්පා හරි දෙන එකෙක් තමයි 2027 පෙළවර 29 උදාවක් එක්ක අලුත් හඳක් පායයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් මාව අඳුර ගන්න පුළුවන්ද? ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. ඊළඟට නිකාබය සමහරවිට මේ S2යි මේ ඔක්කොම වැහිලා දැන් මාව අඳුර ගන්න පුළුවන්ද? මොන බම්බුවද? දැන් මේ දවස්වල අපිට පේනවා ස්ත්‍රිය පදවනවා සමහර මුස්ලිම් කාන්තාවෝ. ඒගොල්ලන්ට කොහොමද ලයිසන් දුන්නේ? ප්‍රශ්නේ. කවුද? මම දන්නේ. ජුසියා ආවගියා අනාවැකිය බොරුණා කන්ටේනර් හොදන්නට ඩෝබිලාට සිදුනා මේවා බං බික්කුච්චන් ආණ්ඩුවම පච වුණා. Psych! That's the wrong number! ඇති කරුණා නැත නිම්මා මාගේ දුක් ගිනි නැති කර දැම්මා මේවා බං බික්කුච්චන් ආණ්ඩුවම පච වුණා මේ මගුලෙන් ඩෝබිලාට දෙයනේ බං කෙලවුණා. දේශපාලනේ පගෝ කරනවනං කරපං සිවුර ගලවලා තියලා ඔය ටික ඔඹ කියපං සිවුර ගලවලා තියලා ඔය ටික ඔඹ කියපං. දැන් අනුරයි රනිලුයි හනිමුන් යනවා. කියන්නකෝ. මෙහෙම වෙයිද දන්නේ. රනිල් ඉන්නේ අනුර එක්ක විවාහ ගිවිසගෙන මොනවද බලතෝ කියන්නේ? සජිත් ඉන්නේ රනිල් එක්ක දික්කසාදගෙන 21 රෑ මේ දෙන්නගේ හනිමුන් යන දින. කවුද බං? උදේ ඉඳී මේ දෙන්නම ඇඳත් කඩාගෙන. එහෙම වෙන්න බැරි නැද්ද? කද. ඔය වගේ පක්ෂවලට මින අපි ඕනතරම් ශාසනය දැකලා තියෙනවා. උන් හාමුදුරුවෝ නෙමෙයි. ජනාධිපති උන්නේ හේින්නේ මොන හේතුවක් නිසා යනවද කියන්න මම දන්නේ නැහැ. චීනයේ ගියා. මියන්මාරයේ ගියා. රටවල් 8කටද කොහෙද ගිහින් තියෙනවලු ලොක්කද? රටවල් 8කට ගිහිල්ලා ගෙනාවේ මොනවද කියන්නේ? නෝනේ බලගේ බල මහාන කරන්න ඕන අම්මා බල සීරාමාරෝ කියනවා වගේ. බල හොදලා තට්ටේ ආපු ගාලා මහාන කරන්න ඕනේ බල. රටවල් 8කට ගිහිල්ලා ගෙනාවේ මොනවද කියන්නේ? මාලදිවයිනේ ගියා කියලා දාලා තිබුණා. මම යටින් ලියලා දැම්මා මිනිස්සුයෝ උඹ ලංකාවට එනකොට උම්මල කඩ කිලෝ එකක් හරි අරගෙන වරි. තමුන්නාසේ අබින් කාලා දෙන්නේ ගංජා කාලා දෙන්නේ එතනෝ කාලා දෙන්නේ ලැජ්ජයි. උඹලා අපි සේරම ඌව වෙල්ලස්සේ ඒ සුද්දට පාඩම් කරන මිනිස්සු කර්මයකට ගිහිල්ලා අර මාලිමාවගෙන බම්බුවට ගැහුවට බොලා. දැන් තේරෙනව නේද? දැන් ආපහු එක ගන්න ඕන. නේ උඹලට මස් කට්ටන්න නැති වුණාම පුදුම පුකියාරුවක් තියෙන නේද බා? ඈ ඒක අරගෙන නැවත අපි 2029 නාමල් රාජපක්ෂ ජනාධිපති කරන සටන අතර ගන්න ඕන. ඒක තමයි කළ යුතු එකම කාරණාව. එතකොට තමයි මේ කළ පවෙන් මිදෙන්න පුළුවන්. බලට තියෙන සිවුර හරියන්නේ නැහැ බං. ඔක සිවුර ගලවලා නාමලාගේ ඉල්ලගන්නේ කලිසමක් කරේ සරමක් කරේ. හාමුදුරුවෝ නෙමෙයි. හාමුදුරුවෝ කියන්නේ පන්සලට වෙලා මිනිසුන්ට බණක් කියන එහෙම හාමුදුරුවෝ జాතියක්. තොපි නෙමෙයි. තොපි නිකන් බේසියෝ වගේ. ඒව කිව්වට පවුසින් පවක් සිද්ධෙන්නේ කොහොමද බං? ඒ වචන වෙන මොකද්ද කියන්න තියෙන්නේ? නෑ කියලා කිව්වේ. පව්කාර ස්ත්‍රී දූෂකයා පට්ට හොරා මිනි මරුවා. අත දෙක එළියට දාගත්ත කාලකන්‍යෝ පිරිවරාගෙන එනවා. ගේ ඇතුළට දිව්වා ධාතු කරඬුව ගෙනාව හාමුදුරන්ට කුලප්පුවක් වාගේ එකක් ගෙනවා පුතා. මේ සත්‍යම මගේ ඇහැට දැකපු කතාව. සජිත් ප්‍රේමදාස මැතිතුමා
අනිවාර්යෙන් පුටුවේ වාඩි කළ යුතුයි. එහෙම නැති වුණොත් අපිට රටක් නැහැ හාමුදුරනේ. දහම් පාසල් කටින පිංගම් අරවම කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. පෙරහැරත් නැවැත්තුවනේ. බලයක් කරේ වර්තමාන ජනාධිපති රටේ භාරකාරත්වයේ දරන මහා මහින්ද ප්‍රසාදනී අනුර කුමාර දිසානායක මැතිතුමා. ඉතින් එතුමාට අපේ සමස්ත රටේ ගෞරවය ප්‍රශංසාව පුද කරනවා. ඔබ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් බුදුරජාණන් වහන්සේ අත්අඩංගුවට ගත්තා. අපේ සංස්කෘතිය මීන්තලේ වලවා. වලවා නෙවෙයි යෝකා රිලවා. මඤ්ඤං කියවනවා. සිහි විකල් වෙලා. අමු කැවිලා. මේ බලය ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද මිත්‍යාවත් එක්ක ඉන්නේ මේ අය. මේ උතුම් වාසියට අම්මා අප්පා හරි දෙන එකෙක් තමයි මේ වලවා හැංගුණු වෙවි ධම්මරතන බෝධිරාජයන් වහන්සේලා යම් වූ පෙර නිමිත්තක් දුන්නා. ලංකා ඉතිහාසයේ මේ අනුරගේ පාලන කාලේ විතරයි මෙච්චර විනාශයක් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් දැක්කනේ අපි 3-4 දිනක් බහිනකොට ගහලා එලවන්න ලැහැත්ති වුණා. ඒ හින්දා ඒ දේ තව ඉස්සරහට වෙයි. Not bad, not bad. Now you. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා වැඩම කරන්නේ එක්කවගේ මිනිස්සුන්ට ශක්තිය දෙන්න. දහස් ගණන් මිනිස්සු ඉන්නේ නැති සුද්ධංගම මේකට බේරගන්න. අන්න ඒ වගේ අද තත්ත්වයේදී ඔබ වහන්සේලා ඒ පරම්පරාවේ ආදර්ශය ගුරු කොටගෙන අද මේ බිමට ඇවිල්ලා මහ පොළොවට ඇවිල්ලා දුෂ්කර පළාතට ඇවිල්ලා මේ ඇලට බහැලා අමුණට බහැලා ඔබ වහන්සේලා මේ ලෝකෙට පෙන්වන ශක්තියක් මම හිතනවා මේවා රටේ ලෝකේ ජනතාව දකිනවා. ඉතින් ඒ අයගේ තව ශක්තිය මේවත් එක්ක එකතු වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඊපස්සේ ඒ ගෑණි පිස්සු වගේ මගේ කිව්වා මම මේ කාමරයේ ඇතුලේ ඉඳගෙන මගේ මානසික ශක්තිය භාවිතා කරලා යාව දූෂණය කරනවා. ඔව් ඉතින් උන්වහන්සේ ශක්තියක් තියෙනවා. තුරු ගත්තර කමන්න. මේ ගොබ්බියොත් එක්කන රට කරන්නේ මං හිතන්නේ වැඩි කල් දුවයි කියලා. හැබැයි ආණ්ඩුව හොඳට ගෑණියක් නැති මිනිස්සු. මිනිස්සු නැතු ගෑනු. දරුවෝ නැතු මිනිස්සු ගෑනු තමයි මේ රට දැන් පාලනය කරන්නේ. තරහ වෙන්න එපා. අපට බැරි වේද ඔය සෙට් එක අල්ලලා මහාන කරන්න මුලින්. මොකද උන් තාම මහාන වෙලා නැහැ. සිවුර දාගත්තට මොකද බඩක් කියලා අලව නැහැ. සිරාවද කෙනෙක් ඕන එකෙකුට ගිහලා ගියාපල්ල. මම බය නැහැ. මුනුත් එකයි කියලා රටම පිහ දාලා දුන්නා. තව වෙනකල් එක මන්ත්‍රී කෙනෙක් මට බාර දුන්නා නම් මම ලස්සනට මේක ගොඩ දාලා පෙන්නනවා. නායකයෙක් කියන්නේ වැඩ බලන කෙනෙක් නෙමෙයි නියෝග දීලා නිදා ගන්න කෙනෙක්. ලීඩර්ෂිප් කියන්නේ ඒක. ලීඩර්ෂිප් කියන්නේ ඒක. ලීඩර් අපි නියෝග දීලා අපි බුදිය ගන්නවා. අපි උදේට නැගිටින්නේ. අපි බොහොම බුද්ධිමත්ව බලන් ඉඳලා ගහන්න ඕන තැනට හරියට වෙලාවට ගැහුවා නම් හරි. ඒ නිසා අපි කල්පනා කරා උමන්දාව සිරිසදාම් ආශ්‍රමයේ දෙකම එකතු කළා අපි හිතුවා ලක්ෂ 50ක අරමුදලක් එකතු කරා. සිවුරක් දාපු පලියට මහත්තයෝ භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. මම මේ අදහස් ප්‍රකාශ කරන්නේ මේ සංඝ කල්ලිය ගැන. මට විතරක් නෙමෙයි හැම බෞද්ධයෙකුටම මේ වෙනුවෙන් කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා විතරක් නෙමෙයි යුතුයකමක් තියෙනවායි කියලාත් මම හිතනවා. සබ්ස්ක්‍රයිබ් කරගන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගන්න මාත් සබ්ස්ක්‍රයිබ් කරගත්තා. ඕකේද? එහෙනම් හොඳයි.